හරි. හරි දරුවනේ මම අහනවා නේද? ඕකේ. කැමරා ඔන් කරන්න පුළුවන් දරුවෝ ඔන් කරමු. මයික් ඔන් කරන්න පුළුවන් දරුවොත් ඔන් කරන්න. හරි. දරුවනේ අයිබෝවන්. අයිබෝන්. හරි. ඕකේ. එතකොට අද ඉන්නේ අපේ 9 ශ්‍රේණි අපේ දරුවෝ ටික. කැමරා ඔන් කරන්න පුළුවන් දරුවෝ හැමෝම ඔන් කරගමු. දිගටම ඔන් කරගෙන ඉන්න. දරුවනේ ඔය ගමම්ම ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන chat box කියලා දිනවන අතර අන්න ඒකට මැසේජ් එකක් දාන්න ඔයගොල්ලෝගේ නම්බර් එක ඔයගොල්ලෝගේ WhatsApp නම්බර් එක අම්මගේ හෝ තාත්තගේ හරි WhatsApp නම්බර් එක දාන්න ඔයගොල්ලෝව contact කරගන්න පුළුවන් විදිහට ඒකට තමයි අපි වැඩ එහෙම දාන්නේ homework එහෙම දාන්නේ ළමයි එහෙනම් වැඩ කරන WhatsApp නම්බර් එකක් දාලා තියන්න මැසේජ් එකක් දාලා තියන්න හරි දරුවනේ දැන් අපි වැඩ ටික පටන් ගන්න කලින් මම දන්නවා දැන් ගොඩාක්ම ස්කෝල් වල නම් ගන්නට පටන් ගන්න තියෙන ස්පෝර්ට් මීට් තියෙන හින්දා චුට්ටක් සමහර විට පොඩ්ඩක් පස්සට යන්න ඇති ඉගෙනුම් කටයුතු ටික දැන් නම් ගොඩක් ස්කෝල් වල ගන්නන්න පටන් ගන්න තියෙනවා එතකොට දරුවනේ සමහර දරුවෝ තාමත් විද්‍යාව කියන විෂයට ගොඩක් බයයි විද්‍යාව කියන්නේ අමාරු විෂයක් විද්‍යාව කියන්නේ එපා වෙන විෂයක් ඔය විදිහට තමයි ඔළුවට දාගෙන තියෙන්නේ නේද එහෙම ඔළුවට දාගන්න ඕනේ නෑ ළමයි ඇයි ඔළුවට දාගන්න ඕනේ නැත්තේ එහෙම නොවෙන හින්දා ඇත්තටම විද්‍යාව කියන්නේ අමාරු මේ විෂයක් නෙමෙයි ළමයි මහා ලොකුවට අමාරු විෂයක් නෙමෙයි ඒතකොට ගොඩාක් විද්‍යාවටත් වඩා සමහර ළමයි ගණන් වලට තේම මේ දැහැන්න බයයිනේ ළමයි මෙහෙමයි ඕනිම විෂයක් අමාරුයි කියලා ඔළුවට දාගත්තට පස්සේ මොකද වෙන්නේ? ඔළුව අඳුරගන්නේ මේක කොහොමද අමාරුයි කියලා තමයි. ලේසි වුණත් අමාරුයි කියලා තමයි අඳුරගන්නේ. නිකම්ම හිතන්නකෝ විනාඩියක් විතර එක දිගට මගේ දැන් පපුව රිදෙනවා මගේ දැන් පපුව රිදෙනවා කියලා නිකන් හිතන්නකෝ. ඇත්තට නිකන් පපුව රිදෙනවා වගේ දැනෙනවා. ළමයි හිත තමයි හැම එකම. හැම එකටම මුල හිත. එතකොට Tamanට පුළුවන් කියන ඒ වාක්‍ය හැමතිස්සෙම ඔළුව තියාගන්න. එතකොට කොහොමද Tamanට කරන්න මොටිවේෂන් එකක් එනවා මේ විෂයට අදාළව ඒ කරුණු ටික ඒ විෂයට අදාළව මහන්සි වෙලා උනන්දු වෙලා වැඩ කරන්න හිතෙනවා. ඒ හින්දා උනන්දුව මහන්සිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි ළමයි වැඩ ටික කරගෙන යන්න නම්. හොඳට මතක තියාගන්න. හරි. හරි. ළමයි අපේ නමේ පළවෙනි පාඩමේ නම මොකක්ද? මොකක්ද නම? මම හිතනවා හැමෝටම අච්චුපොත් හම්බ වෙලා තියෙනවා කියලා. සුද්ධ ජීවීන්ගේ භාවිත. ශුද්‍ර ජීවීන්ගේ භාවිත. ළමයි ඉතින් අපි 8 ඉඳන්නේ නම් හිතාගෙන. 8 දී අපේ පළවෙනි පාඩමේ නම මතකයිද? අපුව මතක නෑ නේ. ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම තමයි ළමයි 8 පළවෙනි පාඩම. දැන් 9 පළවෙනි පාඩම පොඩ්ඩකින් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ශුද්‍ර ජීවීන්ගේ භාවිත කියලා පොඩ්ඩක් වෙනස්. එතකොට ළමයි පේනවනේ මේ ලෙවල් එකෙන් අප් වෙගෙන එනකොට පොඩි පොඩි මට්ටමට ඉහළට එනකොට පොඩි පොඩි දේවල් ටිකක් අපිට ඇඩ් වෙනවා ළමයි ඒක මිසක් නැත්තම් වෙඩෝම තියෙන ලෝකේ වටින නැති කරුණු නෙමෙයි අපිට මේ ඉගෙන ගන්න තියෙන්නේ ලෝකේ අපිට මේ දකින්න බලන්න තියෙන දේවල් තමයි වැඩිදුරටත් විස්තරාත්මකව කතා කරන්න ඉගෙන ගන්න තියෙන්නේ එතකොට දරුවනේ කිව්වේ නෑනේ මගේ නම මම පවනි වීරසූරිය දැන් ටීචර්ගේ නමවත් දන්නේ නැත්නම් වැඩක් නෑ නේද ඒ හින්දා ඔන්න නමක් කිව්වා. එතකොට නම් තමයි ඉතින් ඉස්සරහට CS කැම්පස් එකේ සයන්ස් විෂය උගන්වන්නේ ළමයි විද්‍යා විෂය උගන්වන්නේ. මොකක් හරිම ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න දැන් උගන්වන්නදී වුණත් ඔයගොල්ලන්ට තේරුම් නැති තැනක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න කරබන් ඉන්න එපා. අපෝ ඔයාලට තේරෙන්නේ නැහැ දොස්තර කියලා තියලා තේරෙන්නේ නැති කියලා එහෙම බනින්නේ නැහැ. හරි 10 පාරක් තේරුම් නැහැ කිව්වත් තේරුම් කරලා දෙනවා. හරි. එහෙනම් බය වෙන්නේ නැතුව අහන්න තේරුම් නැත්තම්. හරි. දරුවනේ වගේම නෝට්බුක් එකක් ගන්නකොට එක්සර්සයිස් බුක් එකක් ගන්න නැතුව CR බුක් එකක් වගේ එකක් ගත්තොත් හොඳයි.
හරිද 160 වගේ CR එකක් ගන්නවා නම් හොඳයි. එක්සර්සයිස් බුකයක් දැනට අරන් තියෙනවා නම් ගැටලුවක් නෑ ළමයි. ඒ බුක් එකේම ලියාගෙන යන්න දිගටම. හරි. ළමයි එතකොට පළවෙනි පාඩම ගැන කතා කරද්දී පළවෙනි පාඩමේ නම ශුද්ධජීවීන්ගේ භාවිත කියලා කිව්වනේ. දැන් නමෙන්ම තේරෙනවා මේකේ මේ පාඩම ඇතුළේ අපිට කතා කරන්න තියෙන්නේ ශුද්ධජීවීන් ගැන කියලා. පොඩි කාලේ ඉඳන් 6 ශ්‍රේණියේ ඉඳන් අපි දන්නවා ශුද්ධජීවීන් කියන්නේ කවුද කියලා. ශුද්ධජීවීන් කියන්නේ කාටද? ඔව්. අනේ දන්නේ නැහැ. අමුතු ජීවීන් જાතියක් පිටසක්වලද? නෑ. ළමයි ශුද්ධජීවීන් කියලා කියන්නේ අපේ ඇහැට පේන්නේ නැති ඉතා කුඩා ජීවීන්ටනේ. අපේ ඇහැට පේන්නේ නැති ඉතා කුඩා ජීවීන්ට අපි ශුද්ධජීවීන් කියලා කියන්නේ සරලවම. සරලවම එහෙම. හැබැයි අපි අටවසරේදී පොඩ්ඩක් හැඳින්වීම ඊට වඩා දික් කරලා පැහැදිලිව හඳුන්වා ගත්තා මෙහෙම. තනි සෛලයකින් හෝ මොකද තමයි සෛලයක් කියන්නේ? අපි දන්නවා අපේ ඇඟ අපේ ශරීරය හැදිලා තියෙන චූටිම ඒකකය තමයි සෛලය කියලා කියන්නේ. අපේ ඇඟ අපේ ශරීරය හැදිලා තියෙන චූටිම ඒකකයට අපි සෛලය කියලා කියනවා. එතකොට මේ වගේ එක සෛලයකින් හරි සෛල ගොඩකින් හරි හැදුණු ජීවීන්ට අපි කියනවා දරුවනේ ශුද්ධ ජීවීන් කියලා. ආපහු මෙතෙන්දි පොඩ්ඩක් තව දෙයක් ඇඩ් වෙනවා අපි ඉස්සෙල්ලා කිව්ව දෙයම තනි සෛලයකින් හෝ සෛල කීපයකින් සැදුල්ලත් පියවි ඇසට නොපෙනෙන අන්න ඒත් මතක තියාගන්න පියවි ඇසට නොපෙනෙන ජීවීන් ශුද්ධ ජීවීන් ලෙස හඳුන්වයි. පියවි ඇසට පේන්නේ නැහැ කියන්නේ මේ ඇස් දෙකට පේන්නේ නැහැ කියන්නේ. දැන් පියවි ඇස කිව්වහම මොකද්ද ඒ අනිතු ඇස් වර්ගයක්ද කියලා හිතන්න එපා. මේ කියන ඇහැට පේන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. මොකද්ද? තනි සෛලයකින් හරි සෛල කිහිපයකින් හරි හැදිලා තියෙන පියවි ඇහැට පේන්නේ නැති ඉතා කුඩා ජීවීන්ටයි අපි ශුද්ධ ජීවීන් කියලා කිව්වේ. හොඳට මතක තියාගන්න. ඔන්න ඕක තමයි පළවෙනියටම ඔළුවට දාගන්න ඕනි කතාව. මොකද ශුද්ධ ජීවීන් ගැනනේ දැන් මේ පළවෙනි පාඩමේ අපිට කතා කරන්න තියෙන්නේ. ඔක්කොටම කලින් ශුද්ධ ජීවියා කියන්නේ කවුද කියලා හින්දා මතක තියාගන්න ඕනිනේ. ඒ නිසා ඔය ටික මතක තියාගන්න. ඊට පස්සේ දරුවනේ තව දෙයක්. මොකද්ද තව දෙයක්? ළමයි ශුද්ධ ජීවිය කොහෙද ඉන්නේ? වෙනම ග්‍රහ ලෝකයකද? අඟහරු වල ඉන්නවද? සෙනසුරු වල ඉන්නවද? නැත්නම් බ්‍රහස්පති වලද? ඈ? නැත්නම් අපායේද? දිවි ලෝකෙද? ළමයි ඉන්නේ මේ අපි ඉන්න මේ තැන්වලම තමයි අපිට ඇහැට පේන්නේ නැහනේ. දැන් මේ අපේ ලැප් එකේ වුණත් තියෙනවා ළමයි. ලැප් එකේ, ෆෝන් එකේ, ටැබ් එකේ ඔය මොකේ වුණත් ස්ක්‍රීන් එකේ ඉන්න පුළුවන්. පේන්නේ නැහැ නේද? මේ අපේ අතෙත් ඉන්න පුළුවන්. දැන් පේන්නේ නැහැ. අතෙත් ඉන්න පුළුවන්. මේ බෝඩ් එකෙත් ඉන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ ඔය ඉඳගෙන ඉන්න පොඩුවේ ඉන්න පුළුවන්. ඔය තියෙන මේසෙ උඩ තියෙන මේ ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන්. පොළවේ ඉන්න පුළුවන්. හැම තැනම මේ ශුද්ධ ජීවීන් ඉන්නවා ළමයි. නැති තැනක් නෑ. හැම තැනම ඉන්නවා. එතකොට ළමයි ජලයේ, පස, වායු ගෝලය මේ කියන හැම තැනකම ශුද්ධ ජීවීන් ජීවත් වෙනවා. සමහර ශුද්ධ ජීවීන් ඉන්නවා ළමයි විශේෂ පරිසරවල ජීවත් වෙන. අපිට ජීවත් වෙන්න බැරි විශේෂ පරිසරවල ජීවත් වෙන. දැන් හිතන්නකෝ අපිට පුළුවන්ද හිම කන්දක ජීවත් වෙන්න? සීතල අධික ඍණ ගණන් සෙල්සියස් අංශක ඍණ ගණන් ගිහිල්ලා තියෙන හිම කන්දක ජීවත් වෙන්න පුළුවන්ද? බෑනේ. ගිනි කන්දක් ඇතුලේ නේ ලාව ටිකක් තියෙනවා ලාව ටික ඇතුලේ නිකන් ඉන්න පුළුවන්. අර මාළුවන්ට පීන පීන ඉන්න පුළුවන් වගේ අපිට එහෙම ඉන්න පුළුවන්ද? බෑනේ. ගිනි කන්දක ඉන්න බෑ, හිම කන්දක ඉන්න බෑ. ඊළඟට පෙට්‍රල් ඩීසල්. දැන් මෙයා කියවන කුඩා ජීවියෙක් කියලා. ඉතින් ඔයාට මේ ඕනිම අස්සක් මුල්ලක් නෑරක ළමයි ජීවත් වෙන්න පුළුවන්. පෙට්‍රල් ඩීසල් වල ජීවත් වෙනවා. ගිනි කඳු, හිම කඳු වගේ තැන් වල ජීවත් වෙනවා. ළමයි ඒ වගේම වගුරු බිම්
ආශ්‍රිතව ජීවත් වෙනවා. අර මේ තියෙන නේද මම කාටුන් එක. ශ්‍රේක් යක්ෂයා ඉන්නේ. සීරසේ යන්නේ මොකද්ද මන්ද මතකයි ඒකේ නම. කොහොම හරි යන්නේ වගේ වගුරු බිමක ජීවත් වෙන්නත් පුළුවන් ළමයි මේ ශුද්ධ ජීවීන්ට. ওই වගේ අමුතු අමුතු පරිසරවල අපිට ජීවත් වෙන්න බැරි අසාමාන්‍ය පරිසරවල තමයි විශේෂ පරිසරවල තමයි සමහර ශුද්ධ ජීවීන් ජීවත් වෙන්නේ. හැමෝම නෙවෙයි සමහර අය. සමහර අය මේ අපි ඉන්න පරිසරයේම මේ ඉන්න තැන්වලම ජීවත් වෙනවා. ගොඩක්ම අය එහෙම අය තමයි ඉන්නේ. ඇතැම් අය විතරයි ඔය හිම කඳු, ගිනි කඳු, පෙට්‍රල්, ඩීසල්, අර ලවණ සහිත වගුරු බිම් ඔය වගේ තැන්වල ජීවත් වුනේ. සමහරක් අය. එතකොට එක එකනා එක එක විදිහ. මිනිස්සුත් එහෙම නේ. සමහර මිනිස්සු තාම ඉන්නවනේ කැලෑවල. කැලෑවල ජීවත් වෙන මිනිස්සු තාම ඉන්නවා. කාන්තාරවල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා සමහර රටවල් වල. සමහර රටවල් වල ගොඩක් හිම කඳු ආශ්‍රිතව ජීවත් වෙන ග්‍රීන්ලන්තේ, අයිස්ලන්තේ වගේ බලන්නකො ළමයි. එතකොට ඒක මාරම සීතල රටවල් නේ. දැන් ඒ වුණාට ඒ රටවල් වල මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද? නෑ ජීවත් වෙන්නේ. ළමයි එතකොට හොඳට මතක තියාගන්න එක එක මිනිස්සු එක එක පරිසරවල ජීවත් වෙනවා වගේ මේ ශුද්ධ ජීවි එක එක තැන්වල ජීවත් වෙනවා. හරි. ළමයි එන්නකෝ මම මේ කියන පිටුවට පිටු අංක 2 ළමයි පිටු අංක 2 ඉදම් පටන්ගෙන පිටු අංක 3 දක්වා විහිදිලා යන ලොකු දිග වගුවක් තියෙනවා පේනවනේ. ඔව්. ඒ වගුව දැක්කහම ළමයි මේ ඌ කියලා මෙහෙම ඔළුව අත තියාගන්න. ගොඩක් ළමයි. දැක්ක ගමන් දැන් මේක ඉතින් කොහොමද පළවෙනි පිටුව පෙරලපු ගමන් මේක දැක්කහම මොකද වෙන්නේ? විද්‍යාව හරියන්නේ නැහැ මේක කමන්නේ. මේක O level වලට තිබ්බේ නැතුවර කමන්නේ අනිත් විෂය කොහොම හරි මම පාස් වෙනවා විද්‍යාව අයින් කරලා දානවා දැන් කියලා ඔහොම හිතාගන්න. එහෙම නෑ ළමයි දැන් මේක පුළුවන් අපිට කෙටි කරලා පාඩම් කරන්න. මේක නිකන් වගුව ලොකුවට තිබ්බට මේකේ තියෙන පොඩි දෙයයි. පොඩි තේරුම් ටිකක් තියෙන්නේ. මහා ලොකු දෙයක් නෑ ළමයි. හරි අපි බලමුකෝ මහා ලොකු දෙයක් නැද්ද කියලා. මම කියන්නම්කෝ පළවෙනිටම දැන් උතන තියෙනවනේ එක්කෙනෙක්. බලන්න රූපයක් තියෙනවා. ඔය ටීවී එකේ ඇඩ් වල නිතරම වගේ අපි ඔය කෙනාව දකිනවා. 99% බැක්ටීරියා විනාශ කරයි ගග ඔය සබන් එක එක විස බීජ නාශක එකම යනවනේ ඇඩ් වල. එතකොට ඔය ඉන්නේ ළමයි බැක්ටීරියා. අපිට ශුද්ධජීවී කාණ්ඩ ශුද්ධජීවී වර්ග ගොඩාක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන කාණ්ඩ කීපයක් තමයි ඔතන ඔය දීලා තියෙන්නේ. එක්කෙනෙක් බැක්ටීරියා. ඊළඟට ඔන්න තියෙනවා දිලීර. ඊළඟට ප්‍රොටෝසෝවා කියලා එකක් තියෙනවා. මේවා දැන් අද නෙමෙයි ඉගෙන ගන්න මුලින්ම මීට කලින් අපි 8 වසරේදී මේවා ඉගෙන ගත්තා. මේවා අලුතෙන් ඉගෙන ගන්න ඒවා නෙමෙයි 8 වසරේදී ඉගෙන ගත්ත දේවල්. මේවා ආයම 9 පන්තියේදී ඔන්න ඉගෙන ගන්න තියෙනවා. ටිකක් විස්තරාත්මකව. බැක්ටීරියා එක ශුද්ධ ජීවී වර්ගයක්. කාණ්ඩයක් ළමයි. ඊළඟට දිලීර කියන්නේ ඒ වගේම ශුද්ධ ජීවී කාණ්ඩයක්. ඊළඟට ප්‍රොටෝසෝවා කියන්නේ තවත් ශුද්ධ ජීවී කාණ්ඩයක්. ඊළඟට තියෙනවා ඇල්ගී කියලා බලන්න. ඇල්ගී කියන්නේ තවත් ශුද්ධ ජීවී කාණ්ඩයක්. අන්තිමේට ඔන්න තියෙනවා ළමයි වෛරස්. වෛරස් නම් ඉතින් අපිට හැම වෙලෙම ඇහෙන වචනයක් නෙවෙයි. ඔන්න වෛරස් එකක් තියෙනවා මේ දවස්වල. ගගා කියනවා නේද? එතකොට වෛරස් නම් අපි දන්නවා කොවිඩ් වෛරස් එක නේද? මේ 2020 ආපු වෛරස් එක මතක ඇති. කාටවත් අමතක වෙන්නේ නැති වෛරස් එකක්. ඒකෙන් ගොඩක් මිනිස්සු මැරුණා සහ රටවල් ගොඩක් අඩාල වෙලා ආර්ථිකයේ පැත්තෙන් වගේම හැම පැත්තකින්ම මොකද උනේ? ඩවුන් වුණා. පහළ මට්ටමකට ගියා. ඒ නිසා කාටවත් අමතක වෙන්නේ නැහැ. ඕගොල්ලෝ නම් එතකොට කීයද ළමයි ඉන්නේ? දැන් අවුරුදු 6කට විතර කලින්නේ කොවිඩ් ආවේ. එතකොට ඔයගොල්ලොන්ට තියෙන වයස එතකොට 1 2 3 4යි. ඕබෝ 3 වසරේ නේ? 3 නේද? ඔව්නේ. 5 6 7 8 9 නෑ. 3ත් නෙවෙයිද මන්ද? කොහොම හරි එන පොඩි ළමයි මතකද දන්නේ නැහැ උඹලට. මතකද කොවිඩ් වෛරස් එකක් ආවා කියලා? කොවිඩ් කියලා එකක් ආවා කියලා මතකයි නේ?
ඔය මාස්ක් එහෙම දාගෙන ගියේ කාලයක් ඉස්කෝලේ යන්නේ නැතුව හිටියේ මාස ගාණක්. මතකයිද ඉන්ජෙක්ෂන් එහෙම ඔයගොල්ලන්ට ගහන්න නැතුව ඇති. අම්මලා තාත්තලාට ගැහුවා. එතකොට එහෙම එකක් තිබ්බා. ඒ හින්දා මේ වෛරස් කියන එක නම් අමතක වෙන්නේ නැතිම ශුද්ධ ජීවියෙක්. ශුද්ධ ජීවි කාණ්ඩයක්. තමයි මම පළවෙනිදම බැක්ටීරියා ගැනනේ කතා කරමු කියලා කිව්වේ. බලන්න බැක්ටීරියා. මේ වගේ හොඳට රූප බලන්න ඕනේ ඈ. රූප හොඳට මතක තියාගෙන ඉන්න ඕනි. අනිවාර්යයෙන්ම ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට පළවෙනි වාර විභාගයට මේ වගේ මේ වගුවේ තුල තියෙන මේ රූප වලින් එකක් ඇවිල්ලා මේ ඉන්නේ මොන ශුද්ධ ජීවී කාණ්ඩයේද කියලා හඳුනා ගන්න එන්න පුළුවන් අවස්ථාව වැඩි ඈ 99%ක් අවස්ථාව තියෙනවා මේකේ රූපයක් ඇවිල්ලා මේ ඉන්නේ මොන ශුද්ධ ජීවී කාණ්ඩයේද කියලා හඳුනා ගන්න කියන අවස්ථාවක් එන්න පුළුවන්. ඉතින් හොඳට රූප ටික මතක තියාගෙන යන්න වෙනවා. හරි. ළමයි බැක්ටීරියා කියන්නේ සාමාන්‍යයෙන් මේ පෘථුවියේ හැමතැනම ජීවත් වෙන ශුද්ධ ජීවී කාණ්ඩයක්. හැමතැනම මේ බැක්ටීරියා ඉන්නවා. හැමතැනම වතුරේ ඒ වගේම පසේ වායු වලින් හැමතැනම ඉන්නවා. ඒ හින්දා අපි කියනවා පෘථුවියේ පුළුල්ව විහිදලා තියෙනවා කියලා. පුළුල් කියලා කියන්නේ හැමතැනම කියන්නේ. පුළුල්ව විහිදලා ඉන්න ශුද්ධ ජීවී කාණ්ඩයක් තමයි මේ බැක්ටීරියා. ඒ වගේම තමයි මෙයාගේ විශේෂත්වයක් තියෙනවා. මෙයාට තියෙන එක සෛලයයි. එක සෛලයක් තියෙන අයට අපි කියනවා ඒක සෛලික කියලා. ඒක සෛලික කියනවා එක සෛලයක් තියෙන අයට. මං කිව්වනේ සෛලය කියන්නේ අපේ ශරීරය හැදිලා තියෙන සත්තුන්ගේ ශරීරය විතරක් නෙවෙයි ළමයි. ශාකවල ඒගොල්ලොන්ගේ ඒ ගස නිර්මාණය වෙලා තියෙන පොඩිම එකකේ සෛලය. විද්‍යාව කියන විෂය ඇතුලේ ජීවියෙක් විදියට අපි හඳුන්වන්නේ සත්තු විතරක් නෙවෙයි. ශාකත් ජීවීන් කියන වචනය ඇතුළටම අපි ඇතුළු කරගන්නවා. ජීවීන් කිව්වහම එතකොට ඔයගොල්ලන්ට සතුන් විතරක් නෙවෙයි ශාකත් මතක් වෙන්න ඕනි විද්‍යාව කියන විෂය ඇතුලේ. ළමයි එතකොට සෛලය කියන්නේ අපිට හැට පේන කෙනෙක් නෙවෙයි. තාමත්ම කුඩා කෙනෙක්. එතකොට හිතන්නකෝ බැක්ටීරියා නිර්මාණය වෙලා තියෙන එක සෛලයකින් නම් ඒගොල්ලෝ අපේ ඇහැට පෙනෙයිද? නෑ. ඒගොල්ලෝ අපේ ඇහැට පේන්නේ නෑ. එතකොට මේගොල්ලෝ අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න ඕනේ. අපි දන්නවා ඇහැට පේන්නේ නැති අය අපි නිරීක්ෂණය කරන්නේ මොන උපකරණයෙන්ද? අන්වීක්ෂයෙන්. ලැබ් එකේ ඔයගොල්ලෝ දැකලත් ඇති දරුවනේ අන්වීක්ෂය. ඒකෙන් තමයි නිරීක්ෂණය කරන්න ඕනි. එතකොට මෙයා ඒක සෛලිකයි ඒ වගේම අපි කියනවා අන්වීක්ෂීයයි කියලා. අන්වීක්ෂීයයි කියන්නේ අන්වීක්ෂය නිරීක්ෂණය කරන්න ඕනේ නැත්තම් පේන්නේ නැහැ. ඒක සෛලිකයි කියන්නේ එක සෛලයේ තියෙන. ඒ වගේම තමයි ළමයි මෙයාට විවිධ හැඩ තියෙනවා. ත්‍රිකෝණ හැඩ තියෙනවා, ත්‍රිකෝණ හැඩ තියෙනවා, එක හැඩ ගොඩාක් තියෙනවා. මිනිස්සුත් බලන්න එක පාටවල වලට ඉන්නවානේ සුදු, තලෙලු, කළු එක පාට නේද? එක පාටවලට. අන්න ඒ වගේ තමයි මේ බැක්ටීරියාත් එක හැඩවලට. ළමයි ඔන්න මම ඔයගොල්ලන්ට ලක්ෂණ ටික මෙහාගේ කියලා ඉවරයි. ඔන්න ලක්ෂණ ටික. මොනවද? මෙහෙමයි සරලව ඔන්න දැක්කනේ සරලවම කොහොමද පාඩම් කරන්න කියලා. සරලයි. සරලව පාඩම් කරන්න. හොඳට අවබෝධයෙන් ඔළුවට ගන්න. මේක නිකන් ඔහේ කටපාඩම් කරනවා වගේ අමාරුයි ඔළුවට දාගන්න ඕනේ නෑ. මොකද්ද? පළවෙනිම ලක්ෂණය කිව්වේ දැන් මතක තියෙන්න ඕනි නෑ පිළිවෙලකට මේ පිළිවෙලට මතක තියෙන්න ඕනේ නෑ කොහොමයි ලක්ෂණ තුන මතක තිබ්බොත් ඇති. ඒකසෛලිකයි ඒ වගේම අන්වීක්ෂීයයි කියලා කිව්වා. ඊට පස්සේ විවිධ හැඩ තියෙනවා කියලා කිව්වා. විවිධ හැඩ සහිතයි. ඊළඟට අන්තිමේටම මොකද්ද කිව්වේ? පුළුල්ව පෘථුවියේ පුළුල්ව විහිදී ඇත. පුළුල්ව විහිදීලා තියෙනවා කියන්නේ හැමතැනම ඉන්නවා කියන එක. තේරුණා නේද කතාව? තේරුණා නේද? තේරුණ නැත්නම් අහන්න ඕනි. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි පාඩම් කරගන්නේ. සරලව සරලව පාඩම් කරගන්න. මේ තියෙන අච්චු පොතේ තියෙන හැම වචනයක්ම හැම අකුරක්ම ඔය විදිහටම පාඩම් කරන්න ඕනි කියලා එකක් නැහැ. හරි. එතකොට දරුවනේ අද පොඩි හැඳින්වීමක් විතරයි අපි පන්තියේ කරන්නේ. අද පැය දෙකම අපි උගන්වන්නේ නැහැ. එන සතියේ ඉඳන් තමයි හරියටම අපි පැය දෙක උගන්වන්නේ. අද පන්තිය ගැන පොඩි හැඳින්වීමක් විතරයි කරන්නේ.
එතකොට ඔයගොල්ලෝ වෙන සතියේ ඉඳන් CR book එකක් අනිවාර්යෙන් ගේන්න. CR book එක කරන්නේ නැතුව දැනටමත් ඔයගොල්ලෝ අලුත් exercise book එක පොඩි පොතක් ගන්න තියෙනවා නම් කමක් නැහැ. ඒ පොතේ අපි ලියමු දැනට. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හරි. තේරුම් නැති තැනක් තියෙනවා නම් අහන්න ඕනි. දැන් හිතෙනවද ළමයි ඔයගොල්ලන්ට විද්‍යාව කියන අමාරු විෂයක් කියලා? නෑනේ. පේනවනේ. සරල දෙයක් නෑ. අපිට තියෙන දේවල් වලින් තමයි අපිට මේ ගැන කතා කරන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් නෙවෙයි. හරි. එහෙනම් දරුවනේ දිගටම පන්ති මේ විදිහට කරගෙන යනවා මේ වෙලාවට එන සතියේ ඉඳන් පැය දෙක සිද්ධ වෙනවා. අද පොඩි වෙලාවක් පන්තිය ගැන හැඳින්වීම සඳහා ගත්තේ. මේ විදිහට තමයි දරුවනේ එතකොට අපේ වැඩ කටයුතු ටික සිද්ධ කරගෙන යන්නේ. හැමෝම එන සතිය වෙද්දී නම් කැම්ප් සහ මයික් ඔන් කරන්න පුළුවන් විදිහට තමන්ගේ ඩිවයිස් එක හදාගෙන එන්න. එහෙනම් අපි අදට පන්තිය දරුවනේ ඉවර කරමු. ආයුබෝවන්. ආයිබෝන්